දේව ප්‍රේමයෙන් පිරි සුබ දවසක්. දවසේ ශුද්ධ ලියවිලි මෙනෙහි කිරීම. ගීතාවලිය පොතේ 34 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. ධනපතිහු පවා කෑම නැතිව සාගින්නෙන් පෙළෙති. ඒත් හිමිතුමාණන් සරණ යන අයට යහපත් දෙයින් කිසි අඩුවක් නැත. ගීතාවලිය 34 වෙනි පරිච්ඡේදය දාවිද්ගේ නිබන්ධනයක්. දාවිද් රජතුමා තමාගේ තරුණ කාලේ තමාගේ පවුලේ බැටළුවන් බලා ගැනීමේදී ඔහුට විවිධ අවස්ථාවලදී තමාගේ සත්තුන්ව ගොදුරු කරගන්න සිංහයෝ වලසු වැනි සත්තු ආබව ඔහු වරක් සාවුල් රජතුමා ඇතුළු කණ්ඩායමක් ඉදිරියේ ප්‍රකාශ කරනවා. මෙසේ දාවිද් රජතුමාට අත්දැකීමක් තිබුණා තමන් වෙතට පැමිණි ශක්තිමත් තරුණ සිංහයන්ට තමාගේ ආහාර වේල ලබා ගැනීමට නොහැකිව සාගින්නේ බඩගින්නේ ආපසු යන්නට සිදුවුණු බව දාවිද් රජතුමාට අත්දැකීමෙන් කියන්නට පුළුවන්. අනිත් අතට දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය සහ උන්වහන්සේට කීකරු යන උන්වහන්සේගේ දරුවන්ට යහපත් දෙයකින් කිසි අඩුවක් නැති බව දාවිද් රජතුමා අත්දකිනවා. මෙසේ ශක්තිමත් ඒ වගේම බලවත් අයට කරන්නට ලබන්නට නොහැකි දේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන දෙවියන් වහන්සේට කීකරු වෙන උන්වහන්සේගේ දරුවන්ට හිමි වෙන බව දාවිද් රජතුමා ඒ සත්‍ය ප්‍රකාශ කරනවා. ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසවන්තව දෙවියන් වහන්සේට කීකරුව සිටින සෙනෙක්ද? එහෙමනම් දෙවියන් වහන්සේ ඔබට කිසි යහපත් දෙයකින් ඉඟයක් නොතබන බව මතක තබා ගන්න. දෙවියන් වහන්සේ ඔබට සියලු යහපත් දෙයින් ආශිර්වාද කරන සේක. ඔබ සැමට ජේසු පීඨයි සුබ දවසක්.